ඇසේ මතුවන කඳුළු බිඳුගෙන ඔබේ සිරිපාදවන්නම් අදේ නැලවෙන කැලෑමල්ගෙන ඔබේ සිරිපාපුදන්නම් ඇසේ මතුවන කඳුළු බිඳුගෙන ඔබේ සිරිපාදවන්නම් අදේ නැලවෙන කැලෑමල්ගෙන ඔබේ සිරිපාපුදන්නම් කෙලෙස් මල පිරි නුවර අතහැර බවුන් වඩනට වනේ වැඩි ඔබ කෙලෙස් මල පිරි නුවර අතහැර බවුන් වඩනට වනේ වැඩි ඔබ සොයා ආවෙමි පොළොතලයේ සොයා ආවෙමි පොළොතලයේ අනේ පිටක් නොමැති කුවිට ඇසේ මතුවන කඳුළු බිඳුගෙන ඔබේ සිරිපාදවන්නම් අදේ නැලවෙන කැලෑමල්ගෙන ඔබේ සිරිපාපුදන්නම් ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදුබණ ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදුබණ මගේ නෙත සිත මෝහනය කර මගේ නෙත සිත මෝහනය කර මගේ කුදු බව පසක් කර ඇත ඇසේ මතුවන කඳුළු බිඳුගෙන ඔබේ සිරිපාදවන්නම් අදේ නැලවෙන කැලෑමල්ගෙන ඔබේ සිරිපාපුදන්නම්
හොඳයි අපි අනුමೋದනාවට ඇත්තෙමු. අද දවසේදී අපි මේ බොහෝ දුරකතරක් ගාගෙන යාපන ප්‍රදේශයේ පැමිණිලා මේ දම්බකොළ පටුන විහාරස්ථානයේ අපි විශාල පින්කම් රාශියක් කරලා අවසානයේදී අපි මේ අනුමೋದනා කිරීමට දැන් සූදානම් වන්නේ. මෙහිදී විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි හිටපු නාවික හමුදාපති අඩ්මිරාල් දයා සඳගිරි මැතිතුමා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික අග්බෝ ආයතනයේ ප්‍රධාන අනදින නිලධාරී කමාන්ඩර් MU කුමාරතුංග මහත්මයා, විධායක නිලධාරී කමාන්ඩර් MHK ජයසේකර මහත්මයා, විනය පාලක සමූහ ප්‍රධාන සුළු නිලධාරී NP කුමාර මහත්මයා සහ විහාරස්ථානයේ කටයුතු භාර MHR PGK මාපා මහත්මයා ඇතුළු දායකත්වය ලබා දුන් නාවික හමුදාවේ සියලු මහත්මීන්ට මගේ නම් සඳහන් කළ මුලින්ම ඔවුන්ට අනුමೋದනාව සිදු කරන්න ඕන. ඉතින් ඒ සියලුම පින්වත් පිරිස අපට මේ මහා පූජාවට අතීත දීලා ඒ අපට අවසරය දීලා මේ ස්ථානය භාවිතා කරන්න මේ කටයුතු කරන්න අවසර දුන්නා. ඉතින් අපි සියලු දෙනාම සාදුකාරයක් දීලා ඒ වගේම ඥාති දාණය වෙනුවෙන් මේ අපිට මේ මහා කිරිපිඩි පූජාවේ කිරිපිඩි පූජාවට සමගාමීව ඥාති දාණය දීමට අපට උදව් උපකාර කළේ මෙන්න මේ අය. මුදලින් උපකාර කළේ සෝමරත්න මහත්මයා මිරිහාන් මුගේගොඩ ඒ සහ අනිකුත් සියලුම දෙනා සහ ඥාති දාණය සකස් කිරීමට උපකාර කළ නිහාල් මාතා සහ භද්‍ර නුවර භද්‍රාණි මහත්මයා ඇතුළු නන්නයිරුන් උපකාර කළ සියලු දෙනාම කියලා දෙනවා සාදුකාරයක් දීලා ඒ වගේම වටතිරය පූජා කිරීමට හිරුණි ධර්ණියගල මෙනවිය සහ පවුලේ සම ඒ වගේම පාවඩය අටපිරිකර සිවුරු ඒ පින්වත් පිරිස ඊළඟට වටතිරයේම සියලුම පින්වතුන් කියන්නේ මේ වැඩසටහන සම්බන්ධව කුමාරි මහත්මයා ඇතුළු සියලුම දෙනා ඒ වගේම හේවිසි වලට මුදල් මේ ප්‍රදානය කළ දෙන්නේ තිලින දිල්ෂාන් මහත්මයා ඊළඟ ශේෂත පූජා කළ දිනවා හරිත පොන්සේකා මහතා සහ පවුලේ තම මුතුකුඩේ මාලි දේවරප්පර සහ දීපල් ඈපා කියන පින්වත් පිරිස පළතුරු කෝඩේ පූජා කළ දිනවා චන්දන කපිල වංශ ඖෂධ කුමාරී අනුෂ පළතුරු සුවනා මහත්මිය පූජිත මහතා සහ හින්දු අමරසිංහ කියන මහත්මිය ඒ කියන පිරිස ඒ විසම හේවිසි වලට තවත් උදව් උපකාර දෙන අනුරාධපුර හේවිසි පිරිස වෙන හේවිසි ගහන්න පැමිණි පිරිස වෙන්නේ අනුරාධපුරෙන් චමුදිත කිරුන් සහ දසුන් කියන පින්වත් පිරිස. ඒ වගේම කිරිපිඩි පූජා සඳහා පින් අනුමෝදනාව කියලා සඳහන් කරලා තිනවා. කුමාරසිරි මල්ලවිආරච්චි, රමණී ශ්‍රියාද සිල්වා, හංසනී මල්ලවාරච්චි, රවිසා මල්ලවිආරච්චි, මාලක නුවන් ගෝල්ඩ් ඇන්ඩර්සයිඩ් සියලුම සේවක පිරිස ඇතුළු අතේ දුන් සියලුම දෙනාම කරනා කළ දිනෝ ප්‍රනීත් භාග්‍ය රබෙල් මලින්ද පුංචේවා සඳනි මල්සා පිරිස් තිසරි පුංචේවා ඇතුළු පවුලේ සමගිය තුන මදු වර්ගපොළ මේ පින්කමට සහභාගී වීමට දායකත්වය දක්වූ පෙනෙන නොපෙනෙන සියලු දෙනා කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ අපිට මේ වන දුරක් මේ කටයුතු මේ මෙච්චර කාලෙ මේ කරගෙන යෑම සඳහා මුදලින් ආදර ලැබුණු පිරිසකගේ නම් කීපයක් කියන්නම්. DMCS දානායක මහතා සුමේද මහතා අත්තනගල්ල ඒ වගේම හිරුණි පීරිස් දන්වේකර මහත්මිය කලබෝවිල ඒ කියන්නේ මේ බුලත් පොල් ආදී දේවල් ද්‍රව්‍ය වස්තුන් උදව් කරපු අය පද්‍රාණි මහත්මිය නුවර ප්‍රසන්න අධිකාර මහතා එංගලන්තයේ DMCS දානායක මහතා නවසඳන් කරලා තියෙනවා. ලක්ෂ්‍ය රත්නායක මහතා මහනුවර සුබුන් ජයවර්ධන මහතා සහ පවුලේ සම පූජා පිටිය ශ්‍රීමති විජේරත්න මිය ඇතුළු පවුලේ සම අනිවත්ත නුවර නැසිගේ MK එර්නිස් මයා සර්ලින් ගන්වාසේන මිය නිවන් සුව අත්තිදී රේණුක ඇතුළු පවුලේ සම නලිනන්දු මහතා පිළියන්ද දමයන්ති පෙරේරා මහත්මිය අත්තිදිය නිමල් පේමරත්න මහතා රත්පනාන්න නදීරාණී නෝෂණී ප්‍රාන්ත මහත්මිය මොරටුව පූජිත මහතා පිළියන්දල එරන්ද රත්නායක මහතා එංගලන්තයේ
ජෙසිකා උදේනිපුරේ මහත්මිය මිනුවන්ගොඩ සහ WM ගුණතිලක මහතා අත්තරගල්ල. ඒ සඳහන් වෙච්ච නම් ටිකේ මේ පහන් පූජා අපි මේ ස්ථානයේ සිදු කරා වූ පහන් පූජාවට ආධාර කර පිළිස ඒ වගේ විශේෂම මේ පිළිස දීපත් කරන්න ඕනේ අපිට මේ ස්ථානට පාසුවෙන් ඇවිල්ලා අපි දවසක් නිදි මරාගෙන ඇවිල්ලා ඊළඟ දවසේ ආපහු නිදි මරන්නත් තුන සම්පූර්ණයෙන්ම ඊයේ රාත්‍රියේ ඉතින් එහෙම ගමනක් යනකොට ඉතාම පාසු වාහනයකින් පැමිණි යුතුයි කියලා අපි කතා කළා. ඒ නිසා අපේ වාහනයක් පාසුකම් සහිත වාහනයක් ලබා ගන්න උදව් උපකාර පිළිසකේ මම ඉක්මනින්ම නම් කියන්නම්. ප්‍රසාන් මහතා පානදුර, මීරි මහත්මිය ඕස්ට්‍රේලියාව, ප්‍රියන්ත රත්නායක මහතා ඉතාලිය, මේනකා කඩවත, හේමමාලි බණ්ඩාරනායක කියලා දෙදෙනා ඕස්ට්‍රේලියාව, විශාන්ති මහත්මිය ඕස්ට්‍රේලියාව, සුදත් අනුරුද්ධ මහතා කටාර වල ඉඳලා, ඒ වගේම කැනඩාවේ සිට කෝකිලා මහත්මිය, ඊළාට මල්කා මහත්මිය මහරගම, සුදේව මේරිස් කළුපාන මහතා මානුවර, කරගම්පිටියේ දාම් සාකච්ඡාවේ පින්නත් පිරිස, ඊළාට නුගේගොඩ මියගිය මහේෂ් ලක්ෂේත වීරසිංහ මහතාට පිරිස, ඒ පවුලේ තම ඕස්ට්‍රේලියාවේ ජීවන්ත මහතා, එමල් රාජපක්ෂ දරුවාට සෙත්පතා, ඒ වගේම මේ බස් රථයට තවත් ආධාර දුන්නු මහත්මිය තමයි ලක්ෂ්මී රත්නායක මහතා නුවර. ඉතින් එයාගේ නම් සිහිපත් කරලා තුරත් කරලා සිහිපත් කරා. ඒ වගේම තව එකක් තියෙනවා කියන්න. මේ අපේ මේ පූජාවට මුදලින් ආධාර කර පින්වත්තුන්ගේ මම නම් ටික ඉක්මනින් කියන්නම්. ශිරෝමි බුලසිංහල මහත්මිය, ඒ වන්‍යාරච්චි මහත්මිය, ලග්නි පෑදරි මෙනවිය, රසික මහතා ඇතුළු පවුලේ තම ජායල, දත්ත මහතා ඇතුළු පවුලේ තම දෙහිවල, ගම්පොළ මෑණියන්, දීප්ති රණවනමිය, ලක්මාලි මහත්මිය පොළොන්නාව, මල්ලිකා මහත්මිය දෙහිවල, නිමල් බේවරත් මහතා රත්මලාන, නන්දනී එදිසුරේ මහත්මිය, තුසානා විදානපති මහත්මිය, යූජී බද්‍රානි මහත්මිය නුවර දාම් සාකච්ඡාවේ පින්නතුන්, ඒ වගේම රොනල්ඩ් ප්‍රාන්දු, රමණී ප්‍රාන්දු දෙපළ, DMCS මහතා උදව් උපකාර කරලා තියෙනවා. ඒ වගේම ඒ යන්නකේ සඳහන් කරලා පිළිස් තමයි මේ මුදලින් ආධාර කරලා පින්නතුන් මෙන්න බස් රථයට අමතරව. එතකොට දැන් අපිට කියන්න තියෙන නම් වශයෙන් ඔච්චරයි. ඉතින් මම නැවත සිහිපත් කරනවා මේ නම් කිව්වා පිරිසමෙන්ම නොකියුවා වුද අතවසු වුණාද මගහැරුණාද යම් කෙනෙක් ඉන්නවනම් ඒ සියලු දෙනාමත් මේ පින්කමට දායක කරගන්න එකතු කර ගන්නවා. හොඳයි අපිට දැන් ඊළඟට අවසාන වශයෙන් කටුමේ කරන්න කටයුතු තියෙන්නේ පුණ්‍යානුමෝදනාව කරන්න පෑන් වලදලා. ඉතින් මේ පෑන් වල පූජා කරන වෙලාවට මම කියන්නම් මේ ඉස්සරහට එන්න. අනිත් අය දැන් මේ මහා පූජාව අනුමෝදන් කර ගැනීමට සූදානම් සාදුකාරයක් දෙන්න. අද දිනේ මේ පින්වත් පිරිස තාම සද්ධාකින් උත්තලා අග්‍රමහා පූජාවක් මෙසේ පූජා කරනවා කියලා දීපත් කර ගන්න ඕන. අති දුර්ලභ ලෝ පහළ වන වූ සම්බුද්ධ ශාසනයක් තුළ ඊ타ත්ම වාසනාවන්ත අවස්ථාවක් ගත කරන මේ පින්වත් පිරිස ඒ උතුම් වූ සම්බුදු පියාණන් වහන්සේලා කර මහා සංඝරත්නයේ ගුණරුවින් නිර්මිතව ජීවමානව මේ පින්වත් පිරිස වැඩ සිටිනවා සමානව ගෞරව සිත ඇති කරගෙන ඒ උතුම් වූ සම්බුදු පියාණන් වහන්සේලා කර මහා සංඝරත්නයේ ගෞරව ගුණෝපාර පූජාවක් මෙසේ පූජා කරනවා කියලා සිහිපත් කර ගන්න ඕන. මේ පින්වත් පිරිස අතරේ අර මං කලින් නම් සඳහන් කරලා තිබුණාම දැන් රෝගාතුර යම් කෙනෙක් ඉන්නම් එයා පැමිණියාව නොපැමිණියාව හැමදෙනාම සම්බුද්ධ ශාසනය කෙරේ ගෞරව සිත ඇති කරගෙන අග්‍රමහා පූජාවක් මෙසේ පූජා කරනවා කියලා සිහිපත් කර ගන්න ඕන. ඒ වගේම මෙම දානමය පූජාවට සම්බන්ධ කටයුතු කරන මේ පින්වත් පිරිස හැමදෙනාටම විදේශගත හෝ දුරවැය ප්‍රදේශ සිටින සෑම සිළු දෙනාමත් මේ පෞල රෝගාතුර සිටිනා වූ සෑම සිළු දෙනාමත් කුඩා දුන්දරව නතුරු සෑම සිළු දෙනාටම මේ මහා ශාන්ති උදා වෙත්වා තිබෙනා වූ දුක් කරදර රෝසන්දකර දුර වෙලා ශාසන ආශිර්වාදයේ රැකවරණය ලැබිලා කායික මානසික පීඩා දුරු කර ගනිමින්
උතුම් නිවන සාක්ෂාත් කර ගන්නටම මේ පින් කුසල උපකාර වේත්තා කියලා හැමදේම සිහිපත් කර ගන්න ඕනේ. ඒ වගේම අපමණක් නැහැ අපණම මේ පරිලෝකීය දිව්‍ය බ්‍රහ්ම මනෝ සම්මුස්සාදී හතර වර්ගයේ ඥාති මිත්‍රාදීන් හැමදේම සිහිපත් කරලා ඒ වගේම විශේෂයෙන්ම අපි මේ මොහොතේදී සිහිපත් කරන්නේ මේ අපිට මේ වගේ ස්ථානයක මේ පින්කමක් සම්විධානය කිරීමේදී අපි තෝරාගත්තේ වසර ගාණක් පැවති උද්දේදී මියගිය ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශවල සියලුම දෙනා ඊළඟම ඊට විරුද්ධව තරඟ කර ඒ සංවිධානයේ මියගිය සියලු දෙනාමත් ඒ දෙපිටරම මැදි වෙලා සිවිල් ජනතාව මොනතරම් මියන්නේ නැත්තේ සියලු දෙනාමත් ජාති කුල ආගම් ભેදයෙන් තොරව ඒදී මියගිය සියලු දෙනාම සිහිපත් කර ගන්න මේක අවස්ථාවක් කර ගන්නවා. ඒ අප්‍රමාණ ඥාතීන් දෙවියන් මිත්‍රාදීන් අතරේ මේ මොහොතේ දුක්ඛිත අත්භවයක ඒ වගේම බඩගිනි දාහ පිපාසාදී වේදනාවලින් පසු වෙනා වූද කායික මානසික පීඩාවලින් පසු වෙනා වූද හැමදෙනාම විශේෂ සිහිපත් කරලා ඒ හැමදෙනාගේම බඩගිනි දාහ පිපාසාදී වේදනාවන් දුරු කර ගැනීම පිණිස උදේ කාලේ ඥාති බෝධන සංග්‍රහයට පවත්වමින් මේවා පිළිඅරගෙන භුක්ති විඳලා ඒවායින් පෝෂණය ගත්තා වූ ඥාති මිත්‍රාදීන් හැමදෙනාම සිහිපත් කර ගන්න ඕන. ඒ අප්‍රමාණ වූ සෑම සුළුදනා තීරම ඥාති මිත්‍රාදීන්ද මේ නම් සඳහන් කරවුද නොකරවුද සිහිපත් කරවුද සිහිපත් කිරීමට නොයුණා වූ හැමදෙනාමත් අද කෙබඳු භවයක කෙබඳු තැනක තිබෙනවාද මේ කරන මහා පූජාව තම තමන් කරන මහා පූජාව ආතේන්ද දීගෙන පූජා කරනවා කියලාම අදිෂ්ඨාන කර ගන්න ඕනේ. ඒ අදිෂ්ඨාන කරගෙන හැමදෙනාම සාදුකාරයක් පවත්වනවා. ඒ වගේම මේ පින්වත් පිරිස අනන්ත සතර පටන් මේ මොහොත දක්වා ආවා වූ සතර ගමනේදී මේ හැමදෙනාටම විවිධාකාරයෙන් උදව් උපකාර කළා වූ ගුරුවරුන් දෙමව්පියන් වැඩිහිටියන් ඥාති හිත මිත්‍රාදීන් ඇතුළුව සෑම සිළු දෙනාම විශේෂයෙන් දීපත් කර ගන්න ඕන. ඒ සෑම සිළු දෙනාමත් අද කෙමතු භාවයක කෙමතු උපතක ඉන්නවාද අද මේ කරන ගන්නා වූ මහා පූජාව තම තමන් විසින් කරන මහා පූජාවක් සේම අතහිත දීගෙන පූජා කරන නැත්තා කියලා සිහිපත් කරගෙන හැමදේම සාදුකාරයක් පවත්වනවා. ඒ වාගේ මේ පින්වත් පිරිස අනන්ත සතර පටන් මේ මොහොත දක්වා ආවෝ සතර ගමනේදී මේ හැමදෙනාගේම සිතකය වචනය තුතුලින් දැනුවත්ව නොදැනුවත් සිදුනා වූ සියලුම වරදට ප්‍රමාද දෝෂයට අවඩ අසාධාරණයට ඉංගියට හිංසාවට ලක් වුණා වූ හැමදෙනාම සිහිපත් කරලා ඒ හැමදෙනාමත් කෙබඳු භවයේ කෙබඳු උපතක සිද්ධාන්ත මේ කරන මහා පූජාව තම තමන් විසින් කරන මහා පූජාවක් සේම අතහිත දීගෙන පූජා කරන නැත්තා කියලා සිහිපත් කරන හැමදෙනාම සාදුකාරයක් පවත්වනවා. ඒ වගේම මේ පින්වත් පිරිස ජීවත් වන්නා ගෙවල් දොරවල් ඉලක්කම් ගාකොළ වතුපිටි ආදී සෑම සිරුදේටම පෙර උරුමකම හිමිකරන අයිතිවාසිකම් කිව්වා වූද ඒවට රැඳී බැඳී තිබෙන්නා වූද මේ පින්වත් පිරිසගේ ශරීර කූඩු වලට රැඳී බැඳී තිබෙන්නා වූද හැමදෙනාම සිහිපත් කරලා ඒ හැමදෙනාමත් අද කෙමතු භාවයක කෙමතු උපතක සිටිනවාද අද මේ කරන මහා පූජාව තම තමන් විසින් කරන මහා පූජාවක් සේම ආදෙන් දීගෙන පූජා කරන නැත්ත කියලා සිහිපත් කරලා හැමදෙනාම සාදුකාරයක් දෙන්න. ඒ වගේම උදේ කාලයේ ලැබෝ ඥාති භෝජන සංග්‍රහය බෙදා හදා දෙමින් කටයුතු කළා වූ සියලු දේව දේවතාවුන් සිහිපත් කරලා මේ පින්වත් පිරිස හැමදෙනාගේම ඉෂ්ට දේව දේවතා ආදී පිරිස සිටිනවාද මෙම භූමියේ සිටිනා වූ ඉෂ්ට දේව දේවතා ආදී සිහිපත් කළ සියලුම දේවවරුන්ට මේ මහා පූජාවට වල තම තමන් විසින් කරන මහා පූජාවක් සේ මතින් දීගනිත්වා පූජා කරන හැටි සිහිපත් කරන හැමදෙනාම සාදුකාරයක් පවත්වනවා. එසේ සිහිපත් කරගෙන තුන් ලෝකාග්‍රෝ සම්බුදු පියාණන් වහන්සේලාට ඒ උතුම් වූ සිත ධර්ම රත්නයේට ඒ උතුම් වූ මහා සංඝරත්නයේ මාගේ මේ අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ වන්දනීය වූ අසම සම වූ නමස්කාරය වේවා කියලා හැමදෙනාම සාදුකාරයක් පවත්වනවා.